අයිබෝන් පහුගේ දවසකදී මම මගේ චැනල් එකකින් දාපු වීඩියෝ එක සම්බන්ධයෙන් ගොඩක් ප්‍රතිචාර ලැබුණා තිබුණා. ඒ වගේම ගොඩක් අය channel එක subscribe කරලා තිබුණා. ඉතින් ගොඩක් ස්තුතියි ඒ හැමදේටම. ඒ වීඩියෝ එකෙන් මම සඳහන් කළේ ඇත්තටම මේ කාලය සුදුසු කාලයක්ද ජපානයෙන් වාහනයක් Tamanටම කියලා import කරගන්න කියන කාරණය පිළිබඳව. ඉතින් බලපු නැති අය ඉන්නවා නම් ඒ වීඩියෝ එක අවස්ථාව තියෙනවා ඔයගලන්ට මගේ YouTube channel එකට ඇවිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ විශේෂයෙන්ම මේ වීඩියෝ එක බලලා ගොඩාක් අය WhatsApp එකකින් message දාලා quotations එහෙම නැත්නම් වාහනවල මිල ගණන් අහනවා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ සමහර මේ මිල අහන ඇතැම් අයගේ බලාපොරොත්තුව තියෙන්නේ තවත් මාස 4-5කින් 3-4කින් වාහනයක් ගන්නට. හැබැයි දැන් ඒ කියන මිල ගණන් එක්ක ලබන අවුරුද්දට යනකොට එකක් වර්ෂය මාරු වෙනවා. ඒ වගේම ජපානයේත් ඔක්ෂන්ස් වල යම් ආකාරයකට මිල වෙනස් වෙනවා. එතකොට මේ කියන මිලවල් අතර යම් කිසි පරස්පරයක් ඇති වෙන්නට පුළුවන්. ඒ හින්දා ඊටාත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මිල ගණන් දැනගත යුතුයි අපි වාහනයක් ගෙන්නද්දී. ඒ සම්බන්ධයෙන් දල වශයෙන් අපිට ලංකාවේ වෙබ්සයිට්ස් පරිශීලනය කරද්දී යම් ආකාරයකට මිල ගැන අවබෝධයක් ගන්නට පුළුවන්. ඉතින් මැසේජ් එකක් දාද්දී ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලනවා ඕගොල්ලෝ වාහනයක් ගන්න ඉන්නේ මාසයක් වගේ කාලයක ඇතුළත නම් ඔන්න දැන් මිල ගණන් ඇත්තටම පරීක්ෂා කිරීමේ කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම තවත් කාරණයක් සඳහන් කරන්නට ඕනි. මේ පර්සනලි වාහනයක් මම ජපානයේ ඉඳලා සප්ලයි කරනවා. එතකොට මේක කරන්නට කලින් පළවෙනි දේ තමයි මේක විශ්වාසය මත සම්පූර්ණ 100%ක්ම විශ්වාසය මත සිදුවෙන කාරණයක්. ඉතින් මේ කාරණේදී මගේ පැත්තෙන් මට කස්ටමර්ව විශ්වාසවන්ත වෙන්නත් ඕනේ. ඒ වගේම කස්ටමර්ටත් මාව විශ්වාසවන්ත වෙන්න ඕනේ. ඉතින් මේ කියන කාරණා දෙකම අතිශය වැදගත්. මේ වාහනයක් ඉම්පෝර්ට් කරගනිද්දී මේ සියලුම දේවල් ඉතාමත්ම ස්මූත්ලි කරගෙන යන්නට අපිට. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ සාමාන්‍යයෙන් මම වාහනයක් බිඩ් කරන්න කලින් යම් ප්‍රමාණයක ඇඩ්වාන්ස් එකක් එහෙම නැත්නම් මුදලක් ලබා ගන්නට වෙනවා. ඒක ලබා ගන්නේ නැතුව වාහනයක් බිඩ් කරලා LC ඕපන් කරගැනීමේ හැකියාවක් නැහැ. මොකද ඕගොල්ලෝ ලංකාවේ ඉඳලා ඒ කියන වාහනේ මම ජපානයේ ඉඳලා බිඩ් කරලා මේක ඔක්ෂන් එකෙන් ගන්නවා කියන්නේ 100%ක්ම මේ වාහනේ ඔක්ෂන් එකේ මුදල මම වැය කරලා එහෙම නැත්නම් ඔක්ෂන් එකට ගෙවලා තමයි මේ වාහනේ ගන්නෙ. ඒක ගත්තයින් අනතුරුව තමයි LC එක ඕපන් කිරීම සිදු වෙන්නේ. එතකොට ඇත්තටම කිව්වොත් මේ වැඩේදී කස්ටමර්ව තමයි ලොකුවටම විශ්වාසවන්ත විය යුත්තේ. ඒ කියන්නේ අපි මුලදී යම් කතා කරගන්නවා වැඩපිළිවෙලක් මෙන්න මේ විදිහට කරනවා මේ විදිහට කරනවා කියලා. ඉතින් අන්නේ කතා කරගත්ත දේවලුත් එක්ක තමයි අපිට විශ්වාසවන්තව මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම සඳහන් කරන්නට ඕනි ඇඩ්වාන්ස් එකක් ගනිද්දී සමහරුන්ට යම් ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන්. අපි දන්නවනේ දැන් සාමාන්‍යයෙන් මම වුණත් කෙනෙක්ට ඇඩ්වාන්ස් එකක් දානකොට දෙපාරක් හිතනවානේ මේ පුද්ගලයා කොයි වගේ පුද්ගලයෙක්ද, කොහෙද මේ පුද්ගලයා ඉන්නේ, එතකොට මොන වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කෙනෙක්ද කියන කාරණය. ඉතින් ගොඩක් අය වගේම මටත් තියෙන ප්‍රශ්නයක් නේ, මටත් එහෙම ඇඩ්වාන්ස් එකක් දාන්න ආවොත්. ඉතින් තාමත්ම කාරුණිකව ඉල්ලනවා. ඒ කියන්නේ මම රන්දික සපුආරච්චි නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති අංශයේ අවුරුදු 7ක් වැඩ කරා. ඉතින් ඒ වැඩ කිරීමත් එක්ක ඊළඟට ජපානයට ඇවිල්ලා දැන් ජපානයේ හොන්ඩා ආයතනයට සම්බන්ධ වෙන්නට ඔටෝමොබයිල් ඉන්ජිනියරින් හදාරන ගමන් ඉන්නේ. ඉතින් ඒ අතරතුරයි විශේෂයෙන්ම මට පුළුවන් විදිහට හැමෝටම නෙවෙයි ඉතින් විශ්වාසවන්තව තමන්ට වාහනයක් ගෙන්න ගන්න ඕන නම් ඒ කාර්යය කරලා දෙීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම සඳහන් කරන්නට ඕනි අර මේ ඉම්පෝර්ට් කරගන්න ප්‍රොසෙස් එකේදී ගොඩාක් අයට බයක් තියෙනවා මේ
මෙන්න මෙච්චර ලොකු ගාණක් තියාගන්නවා ඇති. මේගොල්ලෝ මෙච්චර ගාණක් තියාගන්නවා ඇති. ඉතින් ඒ වගේ අමුතු බිල්ලෙක් මවාගෙන ඉන්නවා. ඇත්තටම එහෙම දෙයක් නෑ මේකෙදී. මොකද මම විවිධ විදිහට මේ ඉම්පෝර්ට් කරලා දෙන කාරණේ සිදු කරනවා. හැබැයි මම කෙලින්ම කියනවා මම මෙන්න මේ ගාන හැන්ඩ්ලින් ෆී එකක් විදිහට ගන්නවා. ඒතකොට ඉතුරු සාමාන්‍ය යන ගණන් හුදෙක් සියලුම යන ගණන් ටික ඕගලන්ට කියලා මෙන්න මේ ගානට ඔක්ෂන් එකෙන් වාහනේ ගන්න. එතකොට මෙන්න මේ ගණන් ඉතුරුවට යනවා. මේ ගණන් ෂිපින්ස් වලට යනවා. එතකොට ඒ සියලුම කරුණු කාරණා විනිවිද භාවයකින් යුතුව සඳහන් කරලායි මේ process එක අපි කරගෙන යන්නේ. ඉතින් ඒ ආකාරයට දැනට ගොඩක් වාහන ලංකාවට එවීමේ හැකියාව ලැබුණා. ඉතින් ඒවයිත් කස්ටමර්ස් ලගේ ෆීඩ්බැක් වොයිස් කට්ස් සහ ඒ වීඩියෝස් මගේ YouTube channel එකෙන් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම රන්දික රවින් සපුආරච්චි Facebook පිටුව හරහත් ඔයගලන්ට පුළුවන් මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න වගේම මා පිළිබඳව විස්තරත් දැනගන්න. ඉතින් ඒ හින්දා ආරාධනා කරනවා මෙසේජ් එකක් දානකොට මොකක්ද වාහනේ ඊය එක වගේම කොයි වගේ කාලෙකදද ගෙන්නන්න බලාපොරොත්තු වෙන්නේ, ඒ වගේ මොන වගේ මයිලේජ් එකක්ද, මෙන්න මේ කියන කරුණු කාරණා ටිකත් ඇඩ් කරලා මෙසේජ් එකක් දාන්න. ඉතින් ජපානයෙන් තමන්ටම කියලා පර්සනලි වාහනයක් ඉම්පෝර්ට් කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඕගලන්ට ආරාධනා කරනවා. ඉතින් මේක ඉතාමත්ම හොඳ කාලයක් ජපානයෙන් වාහනයක් ගන්න. මොකද අප්‍රේල් මාසේ ඉඳලා තවත් ටැක්ස් එකක් අපිට ඇඩ් වෙනවා. ඒ කියන්නේ පර්සනලි ඉම්පෝර්ට් කරගන්න කෙනෙක්ට ජපානයෙන් වාහනයක් ඉම්පෝර්ට් කරගන්නවා වගේම වැදගත් දේවල් ගොඩක් ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා. ස්තුතියි.